අයබෝවන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Job SL Team YouTube channel එකට. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ලංකාව පුරාම තියෙන private job vacancy 10ක් ගැන. මේකට කිසිම පළපුරුද්දක් අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට සාමාන්‍ය පෙළ සුසුකම් විතරක් තියෙනවා නම් ඔයාලට මේ job වලට apply කරන්න පුළුවන්. වැඩි කතා නැතුව එහෙනම් අපි මොනවද මේ vacancy 10 කියලා බලන්න යමු. ඊට කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පළවෙනි vacancy එක තමයි Love Super කියන එකේ cashier job එකක් දාලා තියෙනවා ඔයාලට vacancy එකක්. මුදල් අය කැමි. මේකට සුසුකම් වශයෙන් ඉල්ලන්නේ උසස් පෙළ ඉල්ලනවා. experience එක නම් no experience කියලා යාලා මෙතන ප්‍රධාන වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේකෙන් මෙන්න මේ අටට ගියාම ඔයාලට පුළුවන් දැනගන්න එයාලා ඉල්ලා තියෙන අවශ්‍යතා මොනවද කියලා. වයස අවුරුදු 18ත් 35ත් වෙන්න ඕනේ. අවම වශයෙන් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ කරලා තියෙනවා. උසස් පෙළ නම් ඕනෙම නැහැ. සාමාන්‍ය පෙළ කරලා තියෙනවා නම් ඔයා ඒක පාස් පෙළ වෙන්න ඕනේ නැහැ. ඔයාලා යම්කිසි රිසල්ට් එකක් කරන් තියනවා නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. රැකියාව පළපුරුද්දක් ඇතුව හෝ නැතුව. ඒ කියන්නේ රැකියාව පළපුරුද්දක් නැතුව මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට මම description එකේ දාලා තියෙනවා link එක. මේ හැම job එකකම link එක මම description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ඇවිල්ලා මෙන්න මේ apply for job කියන එකට ගිහිල්ලා මේකට ආයුධම් කරන්න. එහෙනම් අපි යන් දෙවෙනි vacancy එකට. හැමෝම දන්න අබාන්ස් එකේ දාලා තියෙනවා area sales promoter කියන vacancy එක. මෙන්න මේ vacancy එක ගන්නේ කොළඹ වලින්, ඒ කියන්නේ කොළඹ ප්‍රදේශයෙන් අනුරාධපුරේ අම්පාර හා ගම්පහයට මේකට apply කරන්න පුළුවන්. මේකේ සුසුකමක් විශයෙන් ඉල්ලා තිනවා උසස් පෙළ. ඊට පස්සේ එක්ස්පීරියන්ස් එක මාස 6ක ඒක නැතුවත් කමන්නේ ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේක apply for job ගිහිල්ලා ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. හැමෝම දන්නේ කේස් එකේ මුදල් අය කැමි කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම දාලා තියෙනවා ජායල ප්‍රදේශයේ. මේකට සුසුකමක් වශයෙන් ඉල්ලන්නේ උසස් පෙළ සුසුකමක් වශයෙන් ඉල්ලනවා. ඊට පස්සේ කිසිම එක්ස්පීරියන්ස් එකක් ඕනේ නැහැ කියලා මෙයාලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රධාන වශයෙන් සුදුසුකම් වශයෙන් එයාලා සඳහන් කරලා තිනවා අපොස උසස් පෙළ පෙනී සිටිය අයද අවුරුදු 18ත් 30ත් අතර අයද. ඔයාලට මේකේ උසස් පෙළ කරන්නම ඕනේ නැහැ. සාමාන්‍ය පෙළ කරලා රිසල්ට් එකක් තියෙනවා නම් ඔයාලට මේක ඇප්ලයි කරලා මේ ජොබ් එක ලබා ගන්න පුළුවන්. මෙතන apply for job කියන ගිහිල්ලා මේ ඔයාලට මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ හේමාස් හොස්පිටල් එකේ දාලා තියෙනවා ඔයාලට රියදුරු රස්සාව. රියදුරු රැකියාව කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අය මෙන්න මේකට හිල්ලුම් කරන්න හොඳ සැලරි එකක් එහෙම ඔයාලට මාසෙ අන්තිමට ගන්න පුළුවන්. මේකට ඉල්ලන සුසුකම් වෙන්නේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉල්ලනවා. ඊට පස්සේ එක්ස්පීරියන්ස් එක නම් අපි හැමෝම දන්නවා රියදුරු රැකියාවක් වගේ කරනවා නම් ඒකට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන එයාලගේ මේ ඉල්ලන සුදුසුකම් ටික දාලා තියෙනවා. ඉල්ලන සුදුසුකම් වන්නේ වළංගු බර වාහන රියදුරු පත්‍රයක් සහිත දක්ෂ රියදුරුවෙක් වීම. ඊට පස්සේ රියදුරුවෙකු වශයෙන් ලෙස අවම වසරක, ඒ කියන්නේ අවුරුද්දක පළපුරුද්දක් ඔයාලා තිබ්බොත් මේකට ඔයාලට ලේසි. අවුරුද්දකට වඩා තිබ්බොත් ඔයාලා කොහොමද ගයි. ඊට පස්සේ මාර්ග සිතියම් කියවීමේ හැකියාව සහිත වීම, මාර්ග නීති සහ රෙගුලාසි පිළිබඳ දැනුමක් වීම. ඒ කියන්නේ ඔයාලට මාර්ග සංඥා පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා නම් මේකට බය නැතුව ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට මේකටත් මේ apply for job කියලා මේ අතම තියෙනවා. ඒකෙන් ගිහිල්ලා ඇප්ලයි කරන්න පුළුවන්. එහෙනම් අපි යන් ඊළඟ vacancy එකට. ඊට පස්සේ රයිනෝ කර්මාන්ත ශාලා සාමාන්‍ය සේවකයන් නුපුහුණු කියලා දාලා තියෙනවා. මෙන්න මේකටත් ඔයාලට කිසිම පළපුරුද්දක් නැතුව ඇප්ලයි කරන්න පුළුවන් job එකක්. කර්මාන්ත ශාලා සේවකයන් මේක ඉල්ලන්නේ සාමාන්‍ය පෙළ විතරයි. කිසිම කියන්නේ කලින් සුසුකමක් ඕනේ නැහැ. නුපුහුණු මේකේ එයාලා ප්‍රධාන වශයෙන් පෙන්වන්න කරලා තියෙනවා නුපුහුණු කියලා. ඒ කියන්නේ කලින් කිසිම පළපුරුද්දක් නැති අයට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. මෙතන ඔයාලගේ මේ රැකියා කාර්යභාරය හා අවස්ථා යාලා මෙතනින් සඳහන් කරලම තියෙනවා. රැකියා කාර්යභාරය වෙන්නේ සාමාන්‍ය කර්මාන්ත ශාලා කටයුතු සඳහා සහාය වීම, නිෂ්පාදන සහ පිරිසිදු කිරීම කටයුතු සඳහා සහාය වීම. මෙන්න මේ රයිනෝ ආයතනයෙන් ඔයාලට මාසිකව හොඳ සැලරි එකක් ගන්න පුළුවන්. 70000ක් 60000ක් වගේ හොඳ සැලරි එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි යන් ඊළඟ vacancy එකට. ඊට පස්සේ ෆැෂන් බග් එකේ ඔයාලට
හොඳ වේකන්සි එකක් දාලා තිනවා. මේකට උසස් පෙළ සාමාන්‍ය පෙළ උසස් පෙළ තමයි මේකට බලන්නේ. එක්ස්පීරියන්ස් එක කිසිම එක්ස්පීරියන්ස් එකක් ඕනේ නැහැ කියලා එයාලා මෙතන සඳහන් කරලා තියෙනවා. මේක දාලා තියෙන්නේ කොළඹ අයටයි කැන්ඩි අයටයි පුළුවන්. ඒ කියන්නේ කැන්ඩි ඒරියා එකේ නුවරවට ඉන්න ඔක්කොටම පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඔයාලට කොළඹ ගිහිල්ලා ඒ ඒරියා එකේ ඉන්නවද නැත්නම් ඔයාලට ඒ කියන්නේ ඒ බෝඩින් වෙලා එහෙම කරනවා නම් එහෙම කරන්න පුළුවන්. මේකත් හැබැයි හොඳ රස්සා මේ ජොබ් එකක්. ඔයාලට මාසික රුපියල් 70000ක් විතර හොයන්න පුළුවන් ජොබ් එකක්. ෆැෂන් බග් එකේ ෆැෂන් බග් කියන්නේ හොඳ ආයතනයක්. ඔයාලට පුළුවන් මේ apply for job ගිහිල්ලා මේකට අයදුම් කරන්න. ඊට පස්සේ ආපිකෝ එකේ ඒරියා සේල්ස් මැනේජර්ලා. ඒ කියන්නේ හැම මේක ලංකාව පුරාම අයට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඒරියා සේල්ස් මැනේජර්ස්ලා. මේක නම් පොඩ්ඩක් අර මැනේජර් කෙනෙක් ඉඳලා බැචලර්ස් ඩිග්‍රී එකක් ඉල්ලනවා. ඊට පස්සේ අවුරුදු 2ක් 3ක් අතර මේ එක්ස්පීරියන්ස් එකක් නම් මේවට ඉල්ලනවා. මේ වගේ මේ කියන්නේ මේ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ බර්ගර් කිං එකේ දාලා තියෙනවා ඩෙලිවරි රයිඩර්ස් සීනියර් ඩෙලිවරි රයිඩර් කියන වේකන්සි දෙකටම ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මේක තියෙන්නේ නුගේගොඩ, රාජගිරිය, මොරටුව, පානදුර, කොළඹ. ඉතින් මේ ඒරියා වල ඉන්න අයට ඔයාලට අදම ඇප්ලයි කරන්න පුළුවන්. මේකෙත් හොඳ සැලරි එකක් ගන්න පුළුවන් බර්ගර් කිං එකේ. මේකේ ඉල්ලන් සුසුකම් වන්නේ උසස් පෙළට පෙනී හිටියත් ඇති. ඒ කියන්නේ ඔයාලා පේල් පාස් වුණා පේලුවන්ත් ඒ කියන්නේ පේලුණක් කමන්නේ ඔයාලා සාමාන්‍ය පෙළ ලිව්වනම් ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එක්ස්පීරියන්ස් එකක් කිසිම එක්ස්පීරියන්ස් එකක් ඕනේ නැහැ කියලා කියනවා. මේකට ඉල්ලන සුදුසුකම් වන්නේ අවුරුදු 18ත් 45ත් අතර විය යුතුය. වළංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය. සම්පූර්ණයෙන්ම රක්ෂණය කරන ලද යතුරුපැදියක් තිබීම අත්‍යවශ්‍ය වේ. යතුරුපැදියක් තිබීම අත්‍යවශ්‍ය වේ. කියන්නේ ඔයාලා මේකට ඇප්ලයි කරනවා නම් ඔයාලට ලයිසන් එකක් තියෙන්න ඕනේ. යතුරුපැදියක් නම් මේකට අනිවාර්යෙන් තියෙනවා. මොකද ඩෙලිවරි රයිඩර්ස්නේ. ඒ කියන්නේ එහෙන් ඔයාලට යතුරුපැදියක් දෙන්නේ නැහැ කියන ඔයාලට බයික් එකක් තියෙනවා නම් ඔයාලට අදම මේකට apply for job ගිහිල්ලා apply කරන්න පුළුවන්. මේකත් හොඳ job එකක්. හොඳ මාසෙට හොඳ රුපියල් 60000ක් 70000ක් ගන්න පුළුවන් අනිවාර්යෙන් මේකෙන්. කිසිම සුසුකමක් ඕනෙත් නැහැ. කිසිම එක්ස්පීරියන්ස් එකක් ඕනෙත් නැහැ. apply කරලා බලන්න. ඊට පස්සේ සිංහගිරියකේ දාලා තියෙනවා විදුලි කාර්මික. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් විදුලි කාර්මික පැත්තෙන් වැඩ දන්න අයට මෙන්න මේකට ඇප්ලයි කරන්න පුළුවන්. මේකට ඉල්ලන සුදුසුකමක් වන්නේ කියන්නේ NVQ 4 වලින් සර්ටිෆිකේට් එකක් හෝ ඩිප්ලෝමා එකක් වල කරලා තියෙනවා නම් ඒ කියන්නේ විදුලි කාර්මික පැත්තෙන් ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. එක්ස්පීරියන්ස් නම් කියන්නේ සිමිලර් ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් ඒ කියන්නේ අවම වශයෙන් මාස 6ක් හෝ අවුරුද්දක එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඔයාලට අදම මේකට ඇප්ලයි කරන්න පුළුවන්. එයාලගේ ප්‍රධාන වගකීම් එහෙම එයාලා මෙතන යටින් සුසුකම් වශයෙන් දීලා තියෙනවා. ඔයාලට මේ ජොබ් එකකට කැමැත්තක් තියෙනවා නම් apply for job කියලා ඔයාලට apply කරන්න පුළුවන්. ඊට පස්සේ ලංකා ටයිල්ස් එකේ දාලා තියෙනවා showroom manager. ඒ කියන්නේ showroom managers-ලට බොරලැස්ගමුවෙන් කුරුණෑගල, රත්නපුර, ත්‍රිකුණමලෙන් මේ පැති වලින් ඔයාලා ඒවට ඉන්නවා නම් ඔයාලට මේකට apply කරන්න පුළුවන්. මේකත් හොඳ ජොබ් එකක්. මේකේ එයාලා ඉල්ලලා තියෙන qualification skill ඒවා හැමදේම යටින් තියෙනවා. ඔයාලට මේව බලලා ඔයාලට පුළුවන් apply for job ගිහිල්ලා apply කරන්න.